හරි අපේ පොඩි කාලේ ගැන කියනකොට ඉතින් අපිට ලදරු වයස අපි පව් කරගෙන ඇවිල්ලා අපි වැඩිහිටි වයසට එනවා. ඉතින් අපි ලදරුවන් කාලේ කරපු දේවල් ටික වැඩි වියටපත් වෙනකොට අපි ඒ දේවල් කරන්නේ නැහැ. ඒ කියන්නේ අපි කරන කියන දේවල් කාලෙන් කාලයට වෙනස් වෙනවා. ඒ කියන්නේ අපි පොඩි කාලේ කරන දේවල් ලොකු වෙනකොට කරන්නේ නැහැ කියලා තමයි මගේ මතය තියෙන්නේ. ඒ වගේ අපි පොඩි කාලේ කරන දේවල් ලොකු වෙලත් අපි කරනකොට අපිට සාමාන්‍යයෙන් බලන් ඉන්න අනිත් අය කියනවා මෙයා හරි චයිල්ඩිෂ් කියලා. ඒ වගේම එහෙම නැත්නම් මේ මිනිහට මොකක් හරි ඔළුවේ අමාරුවක් තියෙනවා. ඒ වගේම මොකක් හරි පිස්සුවක් තියෙනවා කියලා බලන් ඉන්න කට්ටිය අපිට කියනවා. ඉතින් නාමල් රාජපක්ෂ. ඉතින් මේ නාමල් රාජපක්ෂ ගැන කතා කරනකොට අපිට කියන්න තියෙන්නේ තන්න ඒ වගේ දෙයක්. මොකද දැන් මේ පොහට්ටුවේ මිනිස්සු ගහන්න පුළුවන් තුරුම්පු ඔක්කොම ගහලා. කියන්නේ අවසාන මොහොතේ වෙනකල්ම ගහන්න පුළුවන් උපරිම තුරුම්පු ගහලා. මගේ මතය අනුව මගේ විශ්වාසය අනුව මම හිතන්නේ මිනි වුණත් මැරුවා. ඔය තමන්ගේ වාසිතක මේ මගේ මතය අනුව කියන්නේ වෙන කවුරු කියන දේවල් නෙවෙයි මට හිතන දේ මම මේ කියන්නේ මට කිසිම සාක්ෂියක් නැහැ. ඒ වගේ මට කිසිම කෙනෙක්ගෙන් කිසිම දෙයක් දැනගන්න ලැබිලා නැහැ. නමුත් මට හිතන මතය අනුව මිනිමරුම් සිද්ධ වුණා, බෝම්බ විපරීම සිද්ධ වුණා. ඉතින් ඒව පිටිපස්සේ කවුරු ඉන්නවද තාම හොයාගෙන නැහැ. හැබැයි මට මගේ මතයක් තියෙනවා. එහෙමෙන් වාසි ලැබුවා ඉන්නවා. එහෙම කළා ගහන්න පුළුවන් තුරුම්පු ඔක්කොම ගහලා බලේ රැඳී සිටියා. බලේ රැඳී ඉඳලා අන්තිමට රටට කරපු දෙයක්වත් නැහැ, ජනතාවට කරපු දෙයක්වත් නැහැ. ඇති වෙච්ච සතකුත් නැහැ. අවසානයේ ඒකේ ප්‍රතිඵලය වුණේ බංකොලොත් රාජ්‍යයක් බිහි වෙච්ච එක විතරයි. ඉතින් දැන් ওই නාමල් රාජපක්ෂ කියන චරිතය දැන් මොනවද දැන් මේ කරන්නේ? දැන් මේ එංගලන්තෙට ගියා කියනවා මේ ජාත්‍යන්තර සමුළු වලට ජාත්‍යන්තර ලෙක්චර්ස් දෙන්න යනවා කියලා කියනවා. දැන් මොනවද දැන් මෙයාට ලෙක්චර්ස් දෙන්න තියෙන සුදුසුකම? දැන් නාමල් රාජපක්ෂ කියලා කියන්නේ මේ සුනාමිය යන කාලේ මේ කොටක් ජංගි කොටයක් ඇඳගෙන හිටපු 2.50 කොල්ලෙක්. හරි එහෙම කියන්නේ හැමෝම ඉතින් එහෙම තමයි අනුර උනත් කෝච්චිවල යම් විකුණපු යම් දේවල් වෙලදාම් කරපු සාමාන්‍ය පොඩි කොල්ලෙක් තමයි. නමුත් ජීවිතේ මිනිස්සු ලබන අත්දැකීම් තියෙනවා. මිනිස්සු ජීවත් වෙනකොට මිනිස්සු ජීවිතේ ඉදිරියට යනකොට මිනිස්සු මුහුකුරා වැඩෙනවා. ඒ කියන්නේ මුහුකුරා වැඩෙනකොට ඒ මිනිස්සු යම් දේවල් සමාජයේ සම්බන්ධයෙන් ඉගෙන ගන්නවා. සමාජයේ තියෙන දේවල්, සමාජයේ හැසිරෙන ආකාරය, සමාජය ගොඩනගන ආකාරය ඉගෙන ගන්නවා. දේශපාලනය අපි පැත්තකින් තියමුකෝ. අපි සාමාන්‍ය මිනිස්සෙක් අරගෙන බැලුවත් අපි සමාජයේ ඉදිරියට යන්න අපි යම් දේවල් ඉගෙන ගන්නවා. අපි යම් දේවල් පුරුදු පුහුණු වෙනවා. හැබැයි අපි එකම තැන හිර වෙලා එකම දෙයට එකම දේ කර ඉන්න ගියොත් අපිට අනාගතයක් තියෙයිද? අනාගතයක් තියෙයි කියලා හිතන මිනිස්සු කොට්ටාශිකුත් ඉන්නවා. ඒක තමයි දැන් ওই නාමල් රාජපක්ෂලා කරන්නේ. නිකන් බොරුවට මිනිසුන්ව රවට්ට නිකන් අර මොකද මේ මඩේ ලගින තාරාවුන් වගේ. ඉතින් හැමදාම එහෙම ඉන්නවා. ඉතින් ඒවට උඩගෙඩි දෙන මිනිස්සු කොට්ටාශිකුත් ඉන්නවා. හැබැයි මම කියන්නේ බුද්ධිමත් මිනිස්සු කොට්ටාශයක් වශයෙන් මේගොල්ලෝ කරන දේ ඔබ අනුමත කරනවද? දැන් මේ අපි හොඳටම දන්නවා. දැන් මේ ඉන්දියාවේ දැන් ඉන්දියාවට ගියා. ඉන්දියාවට ගිහිල්ලත් මොකද්ද ජීප් වාහන වල ගියා මිනිස්සු අත වැනුවා යාට. මොනවද මේ? එයාට ඇත්තටම එහෙම ප්‍රසිද්ධියක් ලැබෙන්න පුළුවන්ද මං අහන්නේ. මොකක්ද එයාට ලැබෙන ප්‍රසිද්ධිය? දැන් ඊට පස්සේ එංගලන්තෙට ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට එයාට දේශනයක් පවත්වන්න එන්න කියලා ආරාධනාවක් ලැබුණාලු. ඒකට දැන් කොටි ඩයස්පෝරාව විසින් නතර කරා කියලා කියනවා. ඉතින් මොනවද මේවට තියෙන සාක්ෂි? ඕනම කෙනෙක්ට එංගලන්තයට යන්න පුළුවන්. එයා රාජ්‍ය නායකයෙක්, ඒ වගේම රාජ්‍ය නායකයෙක්ගේ පුතෙක්, හිටපු රාජ්‍ය නායකයෙක්ගේ පුතෙක්. දැනට ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්. ඉතින් පිටරට වලට යන්න එච්චර අමාරුවක් නැහැ. ඉතින් එයා ඒ වගේම එයාගේ පිටිපස්සෙන් එයාගේ කට්ටියකුත් එයාත් එක්ක ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ ගියාට දැන් ඔය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය වගේ තැනකට දේශනයක් දෙන්න මොනව සම්බන්ධයෙන්ද? ඒ කියන්නේ මොනව කරන්න මොන වගේ දෙයක්ද මෙයා ඔක්ස්ෆර්ඩ්
විශ්වවිද්‍යාලයේ ඉන්න ස්ටුඩන්ට්ස්ලාට ඒ කියන්නේ ලංකාවේ හෝ වේවා පිටරටවල අය හෝ වේවා මම හිතන්නේ ලංකාවේට වෙන්න ඕනේ. ඉතින් මොනවද මෙයා ලංකාවේට මෙයා කියන්නේ? මොනවද මෙයා බලාපොරොත්තු වෙන්නේ? ඔබලට පේන්නේ නැද්ද මෙතන යම් කිසි දෙයක් කොපි කරන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ මේගොල්ලෝ හදනවා නිකන් මේ NPP කරන දේම කරන්න. නිකන් කොපි කරන්න උත්සාහ කරනවා. ඉතින් මේක අර මම ඉස්සෙල්ලාම පටන් ගන්නකොට කිව්වා වගේ ලදුරු ක්‍රියාදාම නොවේද මේවා. කියන්නේ මේවා ඔබලා විශ්වාස කරනවද මේවා මිනිසුන්ට හරියනවා කියලා? කියන්නේ බුද්ධිමත් මිනිසුන්ට මේවා හරියනවා කියලා ඔබලා විශ්වාස කරනවද? මම නම් කිසිම විදිහකින් ඒක විශ්වාස කරන්නේ නැහැ. මොකද සාමාන්‍ය බුද්ධිමත්ව හිතලා බැලුවොත් එතන කිසි ගැළපීමක් නැහැ. මොකද මේගොල්ලෝ කරන දේවල් එකකට එකක් පරස්පර විරෝධී. ඒ කියන්නේ ගිහිල්ලා දේශන දෙන්න යන මොනවටද මොනව සම්බන්ධයෙන්ද? ඇයි? ඉතින් ඒකයි මම කල්පනා කරේ ලංකාවේ මිනිස්සු මේගොල්ලෝ මොන වගේ තැනකද දාලා තියෙන්නේ? මේගොල්ලෝ ලංකාවේ මිනිස්සු ගැන මේගොල්ලෝ මොනවද හිතන් ඉන්නේ? ඉතින් මේ වගේ පුද්ගලෙක් ජනාධිපති වෙන්න ලංකාවේ ඉන්නවා මාර බුද්ධිමත් මිනිස්සු කොට්ටාශයක්. ඔය යුනිවර්සිටිස් වල ඉන්නවා කොල්ලෝ කෙල්ලෝ ටිකක් මාර software engineersලා කතිකාචාර්යවරු ඉංජිනේරුවරු ලංකාවේ ඉන්නවා. ඉතා ඉහළ පැලැන්තියේ කියන්නේ world class මිනිස්සු ඉන්නවා. ඉතින් ඔය ගොල්ලන්ගේ ජනාධිපති හැටියට ඔයගොල්ලන්ගේ ප්‍රධානීය හැටියට මේ නාමල් රාජපක්ෂ වගේ පුද්ගලයෙක් තෝරගන්න මේ මේ කතා කරන එකත් ඇත්තටම මෝඩකමක්. මේවා මේ විදිහට කතා කරන එකත් අපි නිකන් කාලේ නාස්ති කිරීමක්. ඉතින් මම මේ අහන්නේ මේගොල්ලෝ මොනවා කියලාද හිතන් ඉන්නේ? ඇයි මේගොල්ලෝ මෙහෙම කරන්නේ? මොකද්ද නාමල් රාජපක්ෂට යම් කිසි දෙයක් සුළු හෝ සුදුසුකමක් තියෙනවද මොන හරි දෙයක් කරන්න මොන හරි දෙයකට? ඒක පොඩ්ඩක් ඔයාලා බුද්ධියෙන් හිතලා බලන්න. දැන් යම් කිසි විදියකින් නාමල් රාජපක්ෂට දැන් ඇත්තටම කියනවා නම් නීති විද්‍යාලයට ඇතුල් වෙන්න ලියපු විභාගයත් ඉහළින්ම ලකුණු ගන්න මොනවද මේගොල්ලන්ට තියෙන ඒගොල්ලෝ ඉහළින්ම ලකුණු ගත්තා කියලා කියනවා. දැන් එතනත් ප්‍රශ්න තියෙනවනේ. එතනත් ප්‍රශ්න තියෙනවා. මිනිස්සු කියනවා නඩුත් දාලා තියෙනවා. මෙයා මේ වෙනම කාමරයක තව නීතිඥවරු දෙන්න තුන් දෙනෙක් වටෙන් තියාගෙන මේක ලිව්වා කියලා. අපි හරියට දන්නේ නැහැ. නමුත් ඒවා ඉතින් හොයලා බලන්න ඕනේ. ඇයි මම දන්නෙත් නැහැ. ඇයි මේ හැමදේම මෙච්චර පරක්කු වෙන්නේ කියලා. හැබැයි මට පේන විදිහට හැම දෙයකම යම් සම්බන්ධකම් තියෙනවා වගේ. දැන් ඔය අත්‍තරම දැන් එයාගේ ක්‍රිෂ්ණ අනුදෙනුව සම්බන්ධයෙන් තිබුණ නඩුව ළඟදී ආවා. හැබැයි මේ නීතිඥවරුන්ගේ ප්‍රොටෙස්ට් එකක් හින්දා ඒකත් නතර වුණා. එතකොට මේ නීතිඥ මාත්මේ ඝාතනය වෙන්නත් එයාගේ නෝනත් එක්කම නීති වෙඩි තිබා ඝාතනය කිරීමත් සම්බන්ධයෙන්ුත් සහ මේ ප්‍රොටෙස්ට් එක පිටිපස්සෙත් යම් කුමන්ත්‍රණ තියෙනවා වෙන්න බැරිද? මං අහන්නේ. කියන්නේ මෙතන මොනවා හරි කුමන්ත්‍රණ තියෙනවා. එතකොට ඔයාලා කියයි දැන් ආණ්ඩුව තියෙනවා. ආණ්ඩුවෙන් හොයන්න පුළුවන්. ඔව් ආණ්ඩුවෙන් හොයන්න පුළුවන්. ආණ්ඩුවෙන් හොයන්න ඕනේ. හැබැයි යම් කිසි දෙයක් වුණාට පස්සේ යම් කිසි ප්‍රොසෙස් එකක් තියෙනවා. කියන්නේ ඒ ප්‍රොසෙස් එක ඒක පිටිපස්සේ ඒක අපිට කරන්න යම් කිසි කාල සීමාවක් ගත වෙනවා. ඒ කාල සීමාවේ ඇතුළත මේගොල්ලෝ යම් දේවල් සිද්ධ කරනවා. තව කාලය ලබා ගන්න. මට පේනවා ඒක නිකන් ඒ විදිහට තමයි මෙතන සිද්ධ වෙන්නේ. කියන්නේ ඒ කාලය නිකන් මේගොල්ලෝ යමක් කරලා ඉවරලා ඒක තව ඒ කාලය ලබාගෙන ඒ අතරතුර කාලේ තාම මොන හරි දෙයක් කරනවා. ඒ වගේ සිද්ධියක් මට පේනවා නිකන් මොකක් හරි මේ එකින් එකට මේ ගවර්න්මන්ට් එක නිකන් කන්ෆියුස් කරන්න වගේ උත්සාහයක් මේ කට්ටිය ගන්නවා. ඒ කියන්නේ මේගොල්ලන්ට මනුෂ්‍ය ජීවිත සම්බන්ධයෙන් කිසිම වගකීමක් නැහැ. කිසිම දෙයක් ගැන කිසිම ගාණක් නැහැ. ජීවිත නැති වුණත් මොනවා වුණත් මං හිතනවා මෙතන මොකක් හරි මෙතන තියෙන පොඩි පටලැවිල්ලක්. ඒ කියන්නේ මේක ආණ්ඩුවෙන් හොයන්න ඕනේ. මං කියන්නේ මේක හොයලා බලලා මේක හරියට තේරුම් බේරුම් කරලා දෙන්න ඕනේ ජනතාවට. මේ ආණ්ඩුවෙන් මේ කරන්න ඕනේ. එහෙම නැත්නම් මේ මට හිතෙනවා නිකන් ආණ්ඩුව නිකන් මේගොල්ලන්ට නිකන් පක්ෂ වැඩ කරනවාද කියලා. මම දන්නේ නැහැ. ඉතින් NPP ආණ්ඩුව සම්බන්ධයෙන් දැඩි විශ්වාසයකින් සිටින පුද්ගලයෙක් වශයෙන් මම කියනවා ආණ්ඩුවත් මේ මොනවද කරන්නේ? කියන්නේ මොකද්ද මේ මෙතන වෙන්නේ? මේක කරන්න පුළුවන්ද? මේ කියන්නේ මම දන්නවා තව එකක් ආණ්ඩුවක් පත් වුණාට දැන් 159 දෙනෙක් පාර්ලිමේන්තුවට පත් වුණාට ඒගොල්ලොන්ගේ කට්ටිය නෙමෙයිනේ ඉහළ පුටුවල ඉන්නේ.
පහුගිය ආණ්ඩුවල හිටපු අයම ඉහළ පොටුවල ඉන්නවා. ඒගොල්ලන්ට පුළුවන් මේක අවුල් ජාලයක් කරලා දාන්න. මොකද මම දන්නවා මම කම්පැනි එක වැඩ මම කම්පැනි කීපයක වැඩ කරලා තියෙනවා. දැනටත් වැඩ කරනවා. ඒ කම්පැනි වලත් ඒ මුල් පොටවල ඉන්න කට්ටිය පහුගිය හිටපු ලොකු ලොක්කන්ට ගතිකම් කරපු කට්ටිය. ඉතින් ඒගොල්ලෝ තවම කරන්නේ තවම ෆලෝ කරන්නේ අරගොල්ලන්ගේ එජෙන්ඩාස්. ඉතින් ඒ වගේ කට්ටිය ඉන්නවා. ඉතින් ඒ වගේ කට්ටිය දැනත් අදටත් ඉන්නවා. අපි බුද්ධිමත්ව ඒ ගැන හිතන්න ඕනේ ජනතාව වශයෙන්. ජනතාව ඇත්තටම යම්කිසි ඉතා සැලකිය යුතු ප්‍රමාණයක් ලක්ෂ 60කට වැඩි ප්‍රමාණයක් ඉතින් මේගොල්ලන්ට ඡන්දේ දුන්නානේ. NPP එකට ඡන්ද දීලානේ මේගොල්ලන්ව ඡන්දෙන් පත් කරගත්තා. ඉතින් ජනතාව ඉන්නවා NPP එකත් එක්ක. මම කියන්නේ ඒගොල්ලන්ගෙන් අති විශේෂ කට්ටියව තෝරගෙන යමක් කරන්න පුළුවන් කට්ටියව තෝරගෙන ඒ අදාළ තැන් වලට පත් කරලා ඒක කරන් යන්න කියලා. ඉතින් අපි ජනතාව වශයෙන් 60%කට වැඩි ප්‍රමාණයක් විශ්වාස කරනවා මේගොල්ලෝ හරි දේ කරනවා කියලා. අරගොල්ලෝ කිව්වොත් දේශපාලන බලගෙනින් කියලා ඉතින් ඒගොල්ලන්ට කුද ගහ ගන්න කියලා කියන්න පුළුවන් මට්ටමට ජනතාවක් NPP එක වටේ හැදිලා තියෙනවා. ඉතින් මම හිතනවා NPP එක විසින් කළ යුත්තේ දැන් මේ හැමදේම ඉක්මන් කරලා ඉක්මනින් කරගෙන යන්න කියලා. මොකද තවදුරටත් මෙහෙම ගියොත් මෙතන විශාල ප්‍රශ්නයක් බවට පත් වෙනවා. මේ නාමල් රාජපක්ෂ ඇතුළු නඩේ කරන දේවල් මේ විහිළු සමහර මිනිස්සු ඇත්තට බාර ගන්නවා. ඉතින් මේවා මෙහෙම විය යුතු නෑ. මේවා වෙනස් වෙන්න ඕනේ. මේවා අනිවාර්යයෙන්ම සමාජයේ මේවා පළපදියම් වෙන්න දෙන්නේ නැතුව මේවා මුලින් උපට දාන්න ඕනේ. මේ නියපොත්තෙන් කඩන්න තියෙන දේ නිකන් මහ පොර වලින් චේන්සෝ වලින් ඉරන්න තියෙන තත්ත්වයට පත් කරගන්න ඕනේ නෑ. ඉතින් එහෙනම් දැම්ම මේ සම්බන්ධයෙන් ආණ්ඩුවට මම ඇත්තටම ආණ්ඩුවේ මේ බලන හැම කෙනෙක්ම හෝ ආණ්ඩුවේ හෝ ඒවා ඕනෑම කෙනෙක් හෝ ඒවා තේරුම් ගන්න ඕනේ. මම ඉල්ලා සිටින්නේ මේ සම්බන්ධයෙන් දැඩි තීරණ බොහොම ඉක්මනට අරගන්න. නැත්තම් පසුවට ගොඩක් ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. ඉතින් ඒ ප්‍රශ්න ආයි නැති කරගන්න, ඒ ප්‍රශ්න ආවට පස්සේ ආයි ඒවා සමතයටපත් කරගන්න නම් හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒක හින්දා ඒ ප්‍රශ්නය එන්න කලින් දැම්මම ඒක නැති කරගත්තොත් ගොඩක් හොඳයි. ආණ්ඩුවටත් මම කියන්නේ. ඉතින් මේ නාමල්ගේ මේ දේශපාලන මේ ගේම්ස් ටික වහාම ආණ්ඩුව විසින් මැදිහත් වෙලා හරි නතර කර දැමිය යුතුමයි. එහෙම නොවුනොත් වෙන්නේ විශාල ප්‍රශ්නයක්. හොඳයි. ඉතින් ඔයාලට බොහොම ස්තුතියි මගේ මේක බැලුවනම් ඉවරනකම් බැලුවනම් බොහොම ස්තුතියි. යම් කිසි දෙයක් තේරුම් ගන්නයි මේ කියන්නේ. මට තේරෙන දේ මම කැමතියි ඔයාලට තේරුම් කරලා දෙන්න. ඉතින් ඔයාලට මම බල කරන්නේ නැහැ. ඔයාලා හිතින් හිතලා කල්පනාවෙන් තේරුම් අරගෙන ඒව කරන්න. මොකද මම මාධ්‍යවේදියෙක්වත් ඒ මාධ්‍යවේදීන් වෙනුවෙන් කතා කරන කෙනෙක්වත් නෙමෙයි. මම සාමාන්‍ය මිනිසෙක්, සාමාන්‍ය පුරවැසියෙක්. මට දකින දේ, මට පේන දේ මම ඔයාලට ඒ අදහස් මම ප්‍රකාශ කරනවා. ඉතින් මම කියන අදහස් හරිනම් හරි හැටියට ගන්න, වැරදි නම් ඒවා අතහැරලා දාන්න, පහලින් කමෙන්ට් කරගෙන යන්න. වැඩි විස්තර පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඉතින් ගිහලා බලන්න. කාලෙකින් වීඩියෝ එකක් අප්ලෝඩ් කරගන්න මට හම්බ වුණේ නැහැ. මොකද කාර්ය බහුලකම හින්දා. ළඟදීම තව වීඩියෝ කීපයක් අරගෙන එන්නම්. ඔයාලට ගොඩක් ස්තුතියි. මාත් එක්ක දිගටම රැඳී ඉන්න. මගේ channel එකට අලුත් කෙනෙක් නම් මතකද subscribe button එක ඔබාගෙන මට ඒකට support කරගෙන යන්න. ඒ වගේම වීඩියෝ එකට කැමති නම් like කරගෙන යන්න. ඒ වගේම ඔයාලගේ අදහස් පල්ලෙහා comment section එකේ comment කරගෙන යන්න. එහෙනම් ඔයාලට ගොඩක් ස්තුතියි. නැවතයි වීඩියෝ එකකින් හම්බෙමු. පොඩ්ඩක් හිතන්න. හැම දෙයකටම වඩා සුබ දවසක් වේවා. බයි.